ෆේස්බුක් ඇඩ්ස් කියන්නේ තේජාන් ඩිජිටල් බිල්බෝඩ් එකක්. බිල්බෝඩ් දන්නවද? තේජාන් බිල්බෝඩ්යක් කියන්නේ ඔය එළිය යද්දී ඔය තියෙන හෝඩින්ග්ස් දන්නවද? හෝඩින්ග්ස් කියන්නේ ඒකට තමයි ලොකු බැනර් කටවුට් තියෙන ලොකු ඒවා තමයි බිල්බෝඩ් කියන්නේ. හරිද? එතකොට ෆේස්බුක් ඇඩ්ස් කියන්නේ ඩිජිටල් බිල්බෝඩ් එක. ඒ කියන්නේ අපි ඔය බලන පරණ ඇමරිකන් ෆිල්ම්ස් වල එහෙම බැලුවම පේන කොකා කෝලා බිල්බෝඩ්ස් අනම් බලන් හැමතැනම බිල්බෝඩ්ස් තියෙනවනේ. අපි පාර යද්දී අපේ ඇටෙන්ෂන් එක ගන්නවා ඒ බිල්බෝඩ්ස්. හරිද? ලොකුම බිල්බෝඩ්ස් එක ලංකාවේ තියෙන ඔතන මේ බෙලෙක් කඩි හන්දින් ඇවිල්ලා පාරට දාදී ලොකු බිල්බෝඩ් එකක් තියෙනවා ඔතන මේ කැලණිතිස්ස බලාගාරය ගාව. හරිද? ආයි මම දන්නේ නැහැ හංගල්ල පැත්තේ මොනවද තියෙන්නේ කියලා. ඒවට තමයි බිල්බෝඩ්ස් කියන්නේ. කියන්නේ අපි පාරේ යද්දී අපේ ඇටෙන්ෂන් එක ගන්න හදලා තියෙන බිල්බෝඩ්ස්. එතකොට ලොකුම ඩිජිටල් බිල්බෝඩ් එක තමයි Facebook. හරිද? එතකොට තේජන් ඔය බැනර් කටවුට් ඔය බිල්බෝඩ්ස් හෝඩින් එව්වා වල අපිට බෑ මේ මෙයා ඕඩියන්ස් එකක් ටාගට් කරලා ඉවරලා ඇඩ් එක දාන්න බෑ හැමෝටම පෙන්නනවා. හරිද? ලොකු වියදමක් යනවා. හරිද? ඒකේ ෆ්ලෙක්ස් එකක් හරි නැත්නම් LED ස්ක්‍රීන්ස් වල හරි ඒක ඩෙමොන්ස්ට්‍රේට් කරද්දී ලොකු වියදමක් යනවා. හැබැයි අපිට ඒක මෙෂර් කරන්න බෑ. හරිද? එතකොට ඒගොල්ලෝ අපිට ඉන්ට්‍රස්ට් ඒගොල්ලන්ගේ ඉන්ට්‍රස්ට් එතකොට ඒගොල්ලෝ කලින් කරලා තියෙන පර්චස් එතකොට ඒගොල්ලන් ගෑනු පිරිමි ස්ත්‍රීභාවය එතකොට වයස හරිද? ඒ අනු ලොකේෂන් එක නම් අපිට ඕන ලොකේෂන් එක හොයලා ගිහිල්ලා බිල්බෝඩ් එකක් ගහන්න පුළුවන්. හැබැයි අර ටික ටාගට් කරන්න බෑ. හිතන්නකෝ දැන් වුමන් ඩ්‍රෙස් එකක් බිල්බෝඩ් එකක ගහනවා ඒ බ්‍රෑන්ඩ් එකත් එක්ක. හැබැයි එතන ටාගට් ඔඩියන්ස් එකක් නැහැනේ. එතන men and women දෙගොල්ලම දකිනවා. ළමයි දකිනවා ඕන කෙනෙක් දකිනවා. හරිද? එතකොට මේ අපි ටාගට් කරනවා ජෙන්ඩර් එක ටාගට් කරාට වැඩක් නැහැ. හරිද? එතකොට එතන ඉන්න බලන හැමෝම ඒවා අර කියන්නේ මිලදීගෙන තියන අයද කියලා අපිට ප්‍රෙඩික්ට් කරන්න බෑ. ඒ කියන්නේ දැන් හිතන්නකෝ කඩයක් තියෙන දැන් අපි මොන හරි විකුණන්න හදනවා. අලුත් මොකක් හරි ප්‍රොඩක්ට් එකක්. එතකොට ඒක දකින හැමෝම ඇත්තටම මේක පාවිච්චි කරන අයද මීට කලින් ඒවා පාවිච්චි කරලා තියෙනවා බිල්බෝඩ් එකක් බලලා මේ පර්චේස් කරලා තියෙනවද කියලා අපිට මෙෂර් කරන්න බෑ. හරිද? හැබැයි මේ Facebook ads වල අපිට ඒ ඉන්ට්‍රස්ට් එක ටාගට් කරන්න පුළුවන්. ඒගොල්ලෝ ඉන්ට්‍රස්ට් මොනවාද? හරිද? අපි ඔය Facebook ප්‍රොෆයිල් එකක් හදද්දී අපි දානවනේ ඉන්ට්‍රස්ට්. ඒව වලින් ඒගොල්ලෝ ගන්නවා. ඒ වගේම අපි WhatsApp chat කරද්දී ඒ දේවල් වලින් ඒගොල්ලෝ data ගන්නවා. හරිද? ඔච්චර නෑ කිව්වත් ගන්නවා. හරිද? මොබයිල් එකේ සර්ච් කරද්දී ඒව වලින් ගන්නවා. ඒගොල්ලෝ අපි දිහා බලන් ඉන්නේ. හරිද? අපි දිහා බලන් ඉන්නේ ඒගොල්ලෝ කියලා නෑ. මෙතන බොට් එකක් තියෙනවා. බොට් එකෙන් ඇල්ගොරිතම් එකෙන් අපි කරන කියන දේවල් බලන් ඉන්නේ. එතකොට ඒක ඒගොල්ලෝ අරගෙන ඉවර වෙලා ඒ ඩේටා වලින් අපිව කැටගරයිස් කරනවා. ඒ කියන්නේ ඇත්තටම කිව්වොත් අපි සෝෂල් මීඩියා account එකක් හරි මොකක් හරි එකක් හදාගත්ත කියනම අපි විකිනනවා කියන එක. හරිද? ඕකේ මේ ethics අනම්මනම් ඒ දේවල් බලන්න යන්න එපා. ඕකේ මේවා ඔය ඔක්කොම සයන්ස්. හරිද? ඒවා බලලා තමයි හදලා තින්නේ. ඒගොල්ලන්ගේ බිස්නස් එක ඕක. හරිද? අපි ඕවට මැනිපියුලේට් වෙලා අපි පාවිච්චි වුණාට ඒගොල්ලන්ගේ බිස්නස් එක ඒගොල්ලෝ කැටගරයිස් කරනවා. අපි මෙසේජ් කරන ඒවා කීවර්ඩ්ස් වලින් ඒවල් එකද වාස් සපත්තුවක් ගැන මෙසේජ් කරොත් ඔයාට ඇඩ් සපතු සම්බන්ධ ඇඩ්ස් පෙන්වනවා. Google එක සර්ච් කරත් ඔයාලට Facebook එකේ පෙන්වනවා දැන්. ඔයා YouTube එකේ සර්ච් කරත් Facebook පෙන්වනවා. හරිද? ඒ නිසා අපි විකිනනවා අපේ data විකිනනවා. එතකොට ඒවා වලින් අපි කැටගරි වෙලා ඉන්නේ. එතකොට ඔයා මොකක් හරි ඔන්ලයින් සපත්තුවක් හරි ගත්තා නම් ඒ data record වෙනවා. එතකොට වෙන සපත්තු ඇඩ් එකක් දාන කෙනෙක්ට ඔයාව ටාගට් කරන්න පුළුවන්. ඩිජිටල් බිල්බෝඩ් නෝමල් ඇඩටයිසිං වලට වඩා සෑහෙන ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. හරිද? එතකොට ඒ වගේම ඉන්ට්‍රස්ට් එක එතකොට ප්‍රීවියස් පර්චේස් එතකොට ඔයාගේ වයස දැන් හිතන්නකෝ අපි ෆීමේල්ස් වලට ක්ලාස් එකක් කරනවා. දැන් ඔය නර්සරි ටීචර් උගන්නන එක කියමුකෝ. එතකොට ඒක අපි ටාගට් කරන්නේ ෆීමේල්ස් වලට විතරයි. ඒක මෙන්ස් වලට පෙන්වන්නේ නැති මෙන්ස් වලට පෙන්නලා වැඩක් නැහැ. ඒ කොස්ට් එක ඇතුළෙම අපි ෆීමේල්ස්ලාට පෙන්නනවා. හරිද? ඒ වගේම ඒජ් රේන්ජ් එක අපේ අවුරුදු 18ක් 25ත් අතර නම් ඇත්තටම මේ ප්‍රොඩක්ට් එක අපිට පෙන්වන්න ඕනේ, ඇඩ් එක අපිට පෙන්වන්න ඕනේ. අපිට ඒ අය විතරක් ටාගට් කරලා පෙන්වන්න පුළුවන්, අනිත් අයට පෙන්වන්න නැහැ එතකොට. හරිද? එතකොට ඒව අපි Facebook එකේ දාන data වලින් data අරන් අපිව කැටගරි කරලා තියෙන එක එක විදිහට කැටගරි කරලා තියෙන්නේ. හරිද? ඊළඟ එක තමයි ඉන්ටරප්ෂන් මාකටිං. ඒ කියන්නේ අපි දාන ඇඩ් එක අපිට ඕනේ
අපේ ඒ කියන්නේ වෝල් එකේ ස්ක්‍රෝල් කර කර යන කෙනා අපේ ඇඩ් එක දැකලා ස්ටොප් කරවන්න නවත්තන්න ඕනේ. දැන් කවුරුත් Facebook එකට එන්නේ ඇඩ්ස් බලන්න. හරිද? මේක ඇඩ්වර්ටයිසින් ප්ලැට්ෆෝම් එකක් තමයි. ඒ වුණාට කවුරුත් ඇඩ් බලන්න නෙවෙයි එන්නේ. ඒගොල්ලෝ ඒගොල්ලන්ව ගෙන්න ගන්නේ එන්ටර්ටේන්මන්ට් කියන එක පෙන්නලා. ඒ එන්ටර්ටේන් වෙන්න තමයි කට්ටිය එන්නේ. හරිද? එක්කෝ ඔය මොන හරි ඔය ඩ්‍රාමාස් බලන්න, වීඩියෝ බලන්න, hina වෙන්න මොනවා කරේ එන්ටර්ටේන් පර්පස් තමයි එන්නේ. එතකොට අපි දැනගන්න ඕනේ එයාව ස්ටොප් කරන්න. අපේ ප්‍රොඩක්ට් එක විකුණන්න, එහෙම නැත්නම් ඒ අපේ සර්විස් එක විකුණන්න අපි යාගේ ඇටෙන්ෂන් එක ගන්න අපි ආව ස්ටොප් කරගන්න දක්ෂ වෙන්න ඕනේ. එතකොට අපි ඒ ස්ට්‍රැටජිස් යූස් කරන්න ඕනේ. දැන් හිතන්නකෝ කෙනෙක් Facebook යනවා නිකන් එයා පුරුද්දට එන්නේ. හරිද? එන්නේ එන්ටර්ටේන්මන්ට් පර්පස්. පුරුද්දට ආවම එයාට තියෙන ප්‍රශ්නයක් එයාට සල්ලි නැහැ. හරිද? එතකොට ඒ යද්දි සල්ලි නැහැ. එයාගේ ප්‍රශ්නය ගාව තියෙන එයාගේ පේන් පොයින්ට් එක ඒක. අපිට එකපාරට ඇඩ් එක ගස්සේ අපි කිව්වොත් ඔයාට මුදල් ප්‍රශ්නයක්ද? එහෙනම් වාගාව පරණ රත්තරන් තියෙනවා නම් දෙන්න අපි මුදල් දෙන්නම් කියලා ඇඩ් එකක්. සල්ලි නැති කෙනා අරක දැක ගමන් ටක් ගාලා ස්ටොප් වෙනවා. හරිද? අන්න ඕක තමයි ඉන්ටරප්ෂන් මාකටිං කියන්නේ. ඉන්ටරප්ට් කරනවා. එයාට බාධා කරනවා. හරිද? බාධා කරලා එයාව කැච් කරනවා. ඒ කියන්නේ එයා ඉන්නේ වෙන පර්පස් එකකට. හැබැයි අපි එයාගේ පේන් පොයින්ට් එක ටච් කරා. හරිද? ඔතන ඇස්පිරේෂන් මාකටිං and පේන් පොයින්ට් මාකටිං වලට දෙකකට කඩන්න පුළුවන්. කෙනෙක් හෝප් ඇස්පිරේෂන් එක කියන්නේ එයා ෆියුචර් යන්න ඉන්න තැන. හරිද? පේන් පොයින්ට් එක කියන්නේ දැනට එයා ෆේස් කරන පේන් එක. ඔය දෙකම අපිට යූස් කරන්න පුළුවන් කෙනෙක්ට පර්චේසින් ඩිසිෂන් එකක් ගන්න. හරිද? හිතන්නකෝ කෙනෙක් ගයක් හදන්න හිතාගෙන ඉන්නවා. එයාත් ඉතින් කම්මැලි අපිට Facebook ඇවිල්ලා ඉන්නවා. එතකොට ඇඩ් එකක් යනවා ග්‍රැෆික් එකක් හරි වීඩියෝ එකක් හරි. ඔයාගේ සිහින නිවස සාදාගන්න දැන් අපිට කතා කරන්න මෙන්න මේ මාසේ කතා කරන අයට මෙච්චර ඩිස්කවුන්ට් එකකට ඔයාගේ ප්ලෑන් එක දැම්ම හදාගන්න. නැත්තම් අපි ගේ හදලා දෙන්න කියලා එහෙම ඇඩ් එක යනවා. අර නීඩ් එක තියෙන කෙනා දැන් සල්ලිත් අතේ තියෙනවා. එතකොට එයාටක් ගාලා ඇඩ් එක ගාස් නවතිනවා. ඒක තමයි ටාගට් ඔඩියන්ස් එක. අපි හරි ඔඩියන්ස් එක ටාගට් කරලා ඇඩ් එක පෙන්වනවා අපිට නවත්ත ගන්න පුළුවන්. හරිද? ඒ වගේම ඔතන සයිකොලොජිකල් ටෙක්නික්ස් තියෙනවා අපිට කෙනෙක් නවත්ත ගන්න පුළුවන්. අපිට හියුමන් ෆොටෝස් යොදන්න පුළුවන්. එතකොට කලර්ස් සයිකොලොජිකල් කලර්ස් යොදන්න පුළුවන්. ඒ වගේම වීඩියෝස් අපිට යූස් කරන්න පුළුවන්. එතකොට පොඩි ළමයින්ව යූස් කරන්න පුළුවන්. ඒ වගේ අපේ ඇටෙන්ෂන් එක ගන්න ඕනේ. ඇටෙන්ෂන් එක අරන් ඇටෙන්ෂන් කියන්නේ අවධානය අරන් වෙන පර්පස් එකකට එන කෙනාව අපි ස්ටොප් කරගන්න ඕනේ අපේ ඇඩ් එක ගාව. අන්න ওই විදිහට තමයි ඔය අපේ ඇඩ්ස් වලට අපි මැසේජස් ගන්නෙ. හරිද? ඊළඟ එක තමයි FB Pixel track all the activities, purchases and clicks. FB Pixel දාන්නේ ගොඩක් වෙලාවට අපි වෙබ්සයිට් එකකට ඇඩ්ස් වෙබ්සයිට් එකකට ට්‍රැෆික් එක ගෙනියනවා නම් අතට වෙබ්සයිට් එක දැන් අපේ වෙබ්සයිට් එකක් තියෙනවා ඔන්ලයින් පර්චේසින් සපත්තු හරි ඇඳුම් හරි මොනවා හරි. ඒකේ ඒ කෙනා දැන් අපේ ඇඩ් එක හරහා ඒකට ඒ පේජ් එකට ගිහිල්ලා ඔන්ලයින් බයි කරනවා. ඒ බයි කරන ඩේටා එකට කියන්නේ කන්වර්ෂන්. හරිද? ඒක නා කන්වර්ට් කරනවා. හරිද? මේ ඒ කන්වර්ෂන් ඩේටා ටික ඔක්කොම අපිට FB Pixel යූස් කරලා අපිට ට්‍රැක් කරන්න පුළුවන්. කියන්නේ මේ ඩේටා ටික ඔක්කොම කී දෙනෙක් ආවද වෙබ් එකට, කී දෙනෙක් මේක ක්ලික් කරාද, කී දෙනෙක් පර්චේස් කරාද, හරිද කියලා අපිට මෙෂර් කරන්න පුළුවන්. එතකොට මෙච්චරකට රීච් වුණා, මෙච්චරක් ආවා කියලා අපිට මෙෂර් කරන්න පුළුවන්. හරිද? එතකොට ඇත්තටම ඔක තමයි Facebook ads කියන්නේ. basically මාර ස්ටෑන්ඩඩ් මාර ඩෙවලොප් ඩිජිටල් බිල්බෝඩ් එක. හරිද? normal billboard වලට වඩා. ඒ කියන්නේ traditional marketing සාම්ප්‍රදායික අලෙවිකරණයට වඩා Facebook advertising සෑහෙන්න ඩෙවලොප්. ඒ කියන්නේ සෑහෙන මුදලක් ඉතුරු කරගන්න පුළුවන්. දැන් අපි ඉස්සර බිල්බෝඩ්ස් ඒ වගේ දේවල් කරනවා නම් එතකොට අපි දන්නේ නැනේ කාගේ අතටද යන්නේ. මේ නිසා අපි ගොඩාක් අපි වියදම් කරනවා. හරිද? ටීවී ඇඩ් එකක් වුණත් එහෙම අපි දන්නේ නැහැ ටාගට් ඔඩියන්ස් එක හැමෝම බලනවා. හරිද? මේ ඩිජිටල් බිල්බෝඩ් එක ඇතුලේ අපිට ඕන කට්ටියට විතරක් පෙන්වන්න පුළුවන්. හරිද? ඒක තමයි මේ Facebook ads කියන්නේ.